හෙලෝ කොහොමද ඔයාලට අද මං අරන් ආවේ ටිකක් විශේෂ වීඩියෝ එකක්. මොකද අද මං පළවෙනි වතාවට වැලිතලප හදපු විදිහ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි ආවේ. මුලින්ම මම මෙන්න මේ ටික ලෑස්ති කරගත්තා. මෙතන තියෙනවා තෙත හාල් පිටි ග්‍රෑම් 400ක්. ඊළඟට මං ගත්තා පොල් ග්‍රෑම් 200ක්. සීනි ග්‍රෑම් 325ක්. ලුණු තේ හැඳි භාගයක් සහ එන සාල්ලට 4ක්. මෙතන මම ලොකු වෙන සාල්ලට 4ක් තමයි ගත්තේ. ඒ වුණාට මට ඒ රස මදි. මම එන සාල් රසට කැමති නිසා තව 2ක් විතර දාගත්තා නම් හොඳයි කියලා හිතුණා. ඊළඟට ඇල් වතුර ටිකක්. ඊළඟට මම ටිකක් පැතලි ලොකු භාජනයක් අරන් මේ විදියට පොල් ටිකයි ලුණු ටිකයි එකතු කරලා හිමීට අනා ගන්නවා. මේ ටික හදාගන්න එකේ විශේෂම දේ තමයි අපි කිසිම වෙලාවක ඩෝ එකක් කරනවා වගේ අල්ල තද කරලා මේක අනන්නේ නැහැ. මුල ඉඳන්ම අපි ඇඟිලි තුඩු පාවිච්චි කරලා තමයි මේක කලවම් කරගන්න ඕනේ. ඊළඟට මම පිටි ටික එකතු කරගන්න ගමන් ආයෙත් ඇඟිලි තුඩු වලින් මේ විදිහට හිමීට කලවම් කරගන්නවා. පිටි ටික එක සැරේ එකතු කරගත්තේ නෑ. පිටි හැඳි දෙක සැරෙන් සැරේට එකතු කරලා තමයි මේ විදිහට අනාගත්තේ. මම මේ තෙත හාල් පිටිත් හලලා තමයි අරන් තියෙන්නේ. පොල් ටිකත් පුළුවන් තරම් හීනිවට ගාගත්තා. පිටි සේරම දාගත්තට පස්සේ ඒ ටික පොල් ටිකත් එක්ක හොඳට කලවම් වෙනකන් අපි වතුර එකතු කරගන්නේ නෑ. මොකද අපි ගන්න පොල් වලත් තෙතමනය තියෙනවා. එතකොට අපි ඊට කලින් වතුර දාගත්තොත් තෙත ගතිය වැඩි වෙලා පිට්ටු කැට ටිකක් ලොකු වෙන්න බලනවා. ඔන්න දැන් තමයි මම වතුර ටිකක් දාගත්තේ. ඊට පස්සේ මේ විදිහට ඇඟිලි තුඩු වලින් රවුමට හොඳට කලවම් කරගන්න ඕනේ. මේකට අපි දාගන්න වතුර ප්‍රමාණය එක්ක තමයි පිට්ටු කැටවල ප්‍රමාණය තීරණය වෙන්නේ. ඒ කියන්නේ අපි වතුර ටිකක් අඩුවෙන් දාගන්න තරමට වැලිතලප එකේ කැට ගතිය චුට්ටක් අඩු වෙනවා. වතුර ටිකක් වැඩිපුර දාගත්තොත් ටිකක් වැඩිපුර කැට ගතිය තියෙනවා. පිට්ටු මල් කරගන්න. එහෙම නැත්නම් පිට්ටු ටික කැට කරගන්න නැත්නම් අනා ගන්න මට විනාඩි 15කට වැඩි ගියා. පළවෙනි පාර නිසා මම ටිකක් හිමීට ඉවසීමෙන් තමයි හැදුවේ. හැබැයි මේ වීඩියෝ එක ස්පීඩ් කරලා තියෙන්නේ. මං වැලිතලප වල කැට ගතිය ටිකක් අඩුවෙන් තියෙනවටයි කැමති. ඒ නිසා මම මේ ප්‍රමාණයට තමයි වතුර දාගත්තේ. මේ පිට්ටු ටික හිම පියලි වගේ පුංචි කෑලි වලට නැතුව පිටි ගතිය වැඩිව තියෙනවා නම් වතුර මදි. මේ විදිහට පුංචි කැට විදිහට තමයි තියෙන්න ඕනේ. ටිකක් ලොකු කැට වගේ තියෙනවා නම් ඒවත් බලලා අතින් පොඩි කරගත්තා. ඊළඟට පිට්ටු ටික තම්බ ගන්න රයිස් කුකර් එකේ ස්ටීමර් කොටසට කිචන් ටවල් එකක් මේ විදිහට එලලා මං හදාගත් සම්පූර්ණ පිට්ටු මිශ්‍රණයම මේකට දාගත්තා. දැන් මම මේ විදිහට පිට්ටු ටික තම්බ ගන්න තමයි යන්නේ. ඊට පස්සේ මං වැලිතලප තුනේ කරගන්න මේ විදිහට තැටියක් ලෑස්ති කරගත්තා. පොල් තෙල් ටිකක් තැටියට දාගෙන මේ වගේ හරිම කැත විදිහට ගා ගන්න තමයි තියෙන්නේ. මේ හරියටම විනාඩි 15කට පස්සේ මේ වගේ කූරු ගෑවහම ඒ කූර පිරිසිදුව මේ විදිහට පිටි ඇලෙන්නේ නැතුව තියෙන්න ඕනේ. මන් ටිකක් අඩුවෙන් වතුර දාගත්ත නිසා දැන් තැම්බෙද්දි ජල වාෂ්පත් එකතු වෙලා හොඳ ගානට පිට්ටු කැට ටික හැදිලා තියෙනවා. මම මේක මේ විදිහට කූරු ගාලා තව විනාඩි 3-4ක් තැම්බෙන්න තියෙනවා. දැන් මන් තම්බ ගත්ත පිට්ටු ටික ආපහු අර ලොකු භාජනයටම දාලා ටිකක් නිවෙන්න තියා ගන්නවා. ටිකක් නිවුනට පස්සේ තියෙන ලොකු පිට්ටු කැට මේ විදිහට පොඩි කරගන්න ඕනේ. ඔන්න දැන් මං සීනි ටික කැරමල් කරගන්න මේ වගේ ලොකු භාජනයක් ලිපේ තියලා සීනි තේ හැඳි 6ක් ඒකට දාගන්නවා. මේ සීනි ටික හොඳට කළු පාට වෙනකන් රත් කරගන්න ඕනේ. ඒ අතරේ අපි හැඳි ගහන්න හොඳ නැහැ. එතකොට සීනි ටික හැඳේ ඇලෙනවා. සීනි ටික ඔක්කොම දිය වුණාට පස්සේ මේ විදිහට හැමීට හැඳි ගන්න ගමන් තව ටිකක් සීනි ටික හොඳටම කළු වෙන්න දීලා
වතුර මිලිලීටර් 150ක් මේ විදිහට එකතු කරගන්නවා. මේ වතුර ටික දාගන්නකොට ටිකක් කල්පනාවෙන් ඈත් වෙලා දාගන්න ඕනේ. මම මෙතනදී අත ලං කරලා වතුර ටික දාගන්න ගිහින් එන වාෂ්පෙන් හොඳටම අත පිච්චෙනවා. මෙතනදී මම දාගත්තේ ඇල් වතුර මිලිලීටර් 150ක් නෙවෙයි, උණු වතුර මිලිලීටර් 150ක්. උණු වතුර දාගත්තොත් තමයි අපි හදාගත්ත කැරමල් එක කැට නොවී ඉක්මනට මේ විදිහට දිය වෙන්නේ. ඇල් වතුර දාගත්තොත් කැරමල් එක කැට වෙලා ඒක ටිකක් දිය කරගන්න වෙලා යනවා. දැන් මම ඒ දාගත්ත ඉතුරු සීනි ටික හොඳට දිය වෙලා මේ විදිහට පෙනෙන වෙලාවට මම තලාගත්ත එනසල් ඇට ටික දාගත්තා. ඊට පස්සේ විනාඩි කිහිපයක් මේ විදිහට හොඳට හැඳි ගා ගන්න ඕනේ. පැණි ටික මෙන්න මේ පදමට ආවට පස්සේ මම ලිප ඕෆ් කරගන්නවා. ඒ කියන්නේ මේක අර නූල් ඇදෙන පදමක් නන් නෙවෙයි. මේ විදිහට හැන්දට තියලා වක් කරද්දී අන්තිම බින්දු ටික ටිකක් ඇදිලා වගේ අමාරුවෙන් බිමට වැටෙන පදමෙදි තමයි මම මේ ලිප ඕෆ් කරේ. දැන් මං කලින් තඹගෙන නිවෙන්න තියාගත්ත පිට්ටු ටික ඉක්මනට මේකට දාලා ආපහු ලිප ඔන් කරගන්නවා. දැන් මං ටිකක් හයිය හැන්දක් පාවිච්චි කරලා මේ මිශ්‍රණය හොඳට කලවම් කරගන්නවා. මුලින් සැහැල්ලුවට කලවම් කරගන්න පුළුවන් වුණත් විනාඩි 4-5ක් යනකොට අතට ටිකක් බර ගතියක් දැනෙනවා. මිශ්‍රණය මේ විදිහට එක ගුලියක් වගේ හැදෙන වෙලාවට මිශ්‍රණය බාගෙන මං කලින් ලෑස්ති කරගත්ත තැටියට මේ විදිහට දාලා තුනී කරගන්නවා. මම මේ ටික කලබලෙන් තැටියට දාලා තුනී කරන්න ගිහින් මට වීඩියෝ කරන්න අමතක වුණා. ඒ වුණත් මේක එහෙම ඉක්මනින් වේලෙන්නේ නැහැ. හැමීට තුනී කරගෙන කැට කපා ගන්න පුළුවන්. මම දැන් ප්ලාස්ටික් ස්ක්‍රේපර් එකෙන් මේ විදිහට කැට ටික මාක් කරගෙන කපා ගන්න යන්නේ. මේකට පිහියක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මාක් කරපු වැලි තලප ටික කපාගෙන ඒක නිවෙන්න තියලා ඒ අතරේ මම සීනි මේස හැඳි දෙකක් වතුර මේස හැඳි දෙකක් එක්ක උණු කරලා පැණි ටිකක් හදාගෙන මේ කුඩින් ලස්සනට තැවරුවා. ඒක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි, කැමති නම් කරන්න පුළුවන්. ඔන්න දැන් වැලි තලප ටික හොඳට නිමිලා තියෙන්නේ. දැන් මං කැට ටික වෙන් කර ගන්නවා පරිස්සමට. මේක ගොඩක් හයියක් නැතුව කුඩු හැලෙන ගානටත් නැතුව හොඳ ගානට තියෙනවා. පළවෙනි වතාවට හදපු නිසා මම හිතුවෙත් නෑ මේක මේ විදිහට හොඳට එයි කියලා. ළඟින් අලුත් අවුරුද්දට මේවා කලින් හදලා නැති කෙනෙකුට උනත් හදාගන්න ලේසි වෙන්න මොටිවේෂන් එකක් වෙන්න තමයි මම මේක ෂෙයා කරගන්නේ. ඔයාලත් මේක අනිවාර්යෙන් හදලා බලන්න. මේවා හදන මීට වැඩිය ලේසි ක්‍රමයක් තියෙනවා නම් ඔයාලත් මට කියලා දෙන්න. මේ තියෙන්නේ මං හදාගත්ත ලස්සන වැලි තලප ටිකේ ෆයිනල් ලුක් එක. මේ වෙද්දි මං උඩින් ගාගත්ත පැණි ටිකත් හොඳට වැලි තලප ටිකට උරාගෙන තියෙන්නේ. හරිම මෙලකයි. ඕනවට වැඩිය හයියත් නෑ, කුඩු හැලෙන්නෙත් නෑ. මේක හරිම රසට තිබුණා. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලත් මේක try කරලා බලන්න. ඔයාලට ගැටලු සහගත තැනක් හරි අඩුපාඩුවක් හරි තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් like එකක් දාන්න. මගේ channel එක subscribe කරන්න. ගිහින් එන්නම්. Thanks for watching.